අයිබෝවන් ගවේෂණ ලොව YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සොබාදහම කියන්නේ ඉතා විශිෂ්ට දෙයක්නේ. ඉතින් මේ සොබාදහම මිනිසුන් විසින් අපයෝජනයට පත් කරනකොට සොබාදහම විසින්ම දඩුවම් ලබා දෙනවා. අන්න ඒ වගේ තමයි පසුගිය දවස්වල අපට ඇතිවුණු ගංවතුර. තවමත් මේ ගංවතුර නිසා අසරණ වුණු අපේම අය ගොඩක් ඉන්නවා. ගවේෂණලව අපි ප්‍රාර්ථනා කරන්නේ වැටුණු තැනින් නැගිටලා හිටියටත් වඩා හොඳට ඉන්න ලැබෙන්න කියලා. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකයේ ඇතිවුණු දරුණුතුම ගංවතුර ව්‍යසන කිහිපයක් ගැන. මරණ සංඛ්‍යාව අතින් ගන්නකොට ලෝකයේ ඇතිවුණු දරුණුතුම ගංවතුර තමයි 1931 චීනයේ මුහුණ දුන් ගංවතුර ව්‍යසනය. යැන්සි සහ කහගංගාවේ මිලියන 4ක් පමණ දිය හිලිමෙන් මිය ගියා. ඒ වගේම තමයි 1970 වෙදියාව බෝලා සුලිකුණාටුව මගින් බංගලාදේශය, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 2ක පමණ පිරිසක් මිය ගියා. 2010 අවුරුද්දේ පාකිස්තානයට ඇතිවුණු ගංවතුර නූතන ඉතිහාසයේ දරුණුතම ගංවතුර ව්‍යසනයක් වුණා. අධික මෝසම් වැසි හේතුවෙන් රටෙන් ඇස්තමේන්තුගත ප්‍රමාණයෙන් 1/5 ඒ කියන්නේ වර්ග සතපොම් 62,000ක් ජලයෙන් යට වුණා. 1985 දී ඇතිවුණු ගංවතුරට වඩා මිනිස් ජීවිත හානිය අඩු වුණත් දේපල හානි, අවතැන්වීම සහ යටිතල පහසුකම් විනාශයට පත් වුණා. 1900 දී ඇතිවුණු ගැල්වෙන්ස්ටන් සුලිකුණාටුව මගින් ඇමරිකා එක්සත් ජනපදය තුළද ගංවතුරක් ඇති වුණා. මේ නිසාවෙන් 7,200ක් 12,000ක් අතර ජීවිත හානියකට පත් වුණා. ඒ විතරක් නෙවෙයි 1937 දී ඔහියෝ ගංගාව පිටාර කැලීමෙන් සැලකිය යුතු පිරිසක් අවතැන් වුණා. ලංකාවට මෑත ඉතිහාසයේ ඇතිවුණු දරුණුතම ගංවතුර තමයි පහුගිය දවස්වල ඇතිවුණේ. ඒ දිට්වා සුලිකුණාටුව හේතුවෙන්. මේ ගංවතුර හින්දා 650කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තවමත් 200කට පමණ ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වෙලා තියෙනවා. දේපල හානි වගේම අවතැන් වූ පිරිස පෙර ගංවතුර ව්‍යසනවලට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් අදට ගෙහෙන් එන්නම්. මේ වගේ වීඩියෝ බලන්න ගවේෂණලව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.